මේ තියන්නේ අද අපිට හම්බන්තොට ඉඳලා ගොඩාක් දුරක ඉඳලා රෙපෙයාර් එකට ආපු ලැප්ටොප් එකක්. ඉතින් නෝ පවර් ඉෂුව එකක් විදිහට තමයි අපිට මේ ලැප්ටොප් එක කස්ටමර් හම්බන්තොට ඉඳලා අපිට එව්වේ. බෑක් කවර් එක මෙන්න මෙහෙම අයින් කරගත්තට පස්සේ මට බලා ගන්න උනේ මේකේ charging IC එකේ ප්‍රශ්නයක් තමයි. මම චෙක් කරාට පස්සේ මේකේ IC එකේ පාත් වලට තියලා චෙක් කරාට පස්සේ මට මේකේ බලා ගන්න පුළුවන් වුණා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට අපි IC එකක් රිප්ලේස් කරගද්දි හරිම ලේසි. අපිට හීට් ගන්න එක පාවිච්චි කරලා IC එක හීට් කරලා ලස්සනට ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට වික් එකක් පාවිච්චි කරලා වැඩිපුර තියෙන EM ටික අයින් කරගෙන අලුත් IC එක එතනට රිප්ලේස් කරගන්න එක. මෙන්න මේ විදිහට මම IC එක රිප්ලේස් කරගත්තට පස්සේ මම චෙක් කරලා බැලුවා. ඊට පස්සේ මට බෝඩ් එකේ මුකුත් අවුල් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඊට පස්සේ මම ලැප්ටොප් එක ඔන් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් එක ඔන් වුණා. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ පරණ ලැප්ටොප් වල මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ ලැප්ටොප්ස් හැම එකක්ම අපිට මේ වගේ IC එකක් රිප්ලේස් කරලා ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඉතින් මේ රිපෙයාර් එකට අපිට සම්පූර්ණයෙන් පැය භාගයක විතර කාලයක් තමයි ගියේ. ඉතින් පළවෙනි දේ තමයි මේ වගේ රිපෙයාර් එකක් කරන්න කලින් අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අතර මේ වගේ දේවල් අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් වෙන්නේ මේකේ මොකද්ද කොතනද තියෙන අවුල කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ IC රිපෙයාර් එකක් වගේ නම් බොහොම ඉක්මනට කරගන්න. අපිට මාකට් එකේ ඕන තැනක මේවට ඕන වෙන ICs මේ වගේ දේවල් පර්චේස් කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයත් මේ වගේ ලැප්ටොප් රිපෙයාර් නැත්නම් ෆෝන් රිපෙයාර් කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපේ WhatsApp group වලට join වෙන්න. අපි මේකේ හැමදාම මේ වගේ informations දේවල් share කරනවා. ඉතින් රෙපෙයාර් කෙනෙක් වෙන එක මේ වගේ කාලෙක ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්. මොකද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක සහ කෙනෙක්ට part time වුණත් මේ ජොබ් එක කරලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ WhatsApp group වලට join වෙන්න. අපි මේ වගේ ගොඩාක් informations අපේ WhatsApp group වල share කරගන්නවා.